පුංචි පම්කින් සීඩ්ස් වල ලොකු රහස. දවසකට මේ ටිකක් කෑවොත් ඔබේ ශරීරයට වෙන දේවල්. ඔබ දන්නවාද හැමෝම විසි කරන වට්ටක්කා ඇට පම්කින් සීඩ් ඇත්තටම සුපිරි ආහාරයක් කියලා. මේ පුංචි ඇටවල තියෙන පෝෂණ ගුණය නිසා ලෝකයේ පෝෂණ වේදීන් පවා මේවා ආහාරයට එකතු කරන්න කියලා නිර්දේශ කරනවා. අද වීඩියෝ එකෙන් අපි බලමු පම්කින් සීඩ්ස් කෑමෙන් ලැබෙන පුදුම වාසි 7ක්. හදවත ආරක්ෂා කරයි. පම්කින් සීඩ්ස් වල මැග්නීසියම් හොඳ මේද හෙල්දි ෆැට්ස් සහ ප්‍රතිඔක්සිකාරක බහුලයි. මේවා රුධිර පීඩනය පාලනයට සහ හදවතේ සෞඛ්‍යයට සහාය විය හැකිය. 1. ශරීරයට හොඳ ප්‍රෝටීන් ලබා දෙයි. මාංශ පේශි වර්ධනයට සහ දිගු වේලාවක් බඩ පිරුණු බවක් දැනෙන්න පම්කින් සීඩ් වල තිබෙන ප්‍රෝටීන් උපකාරී වෙනවා. විශේෂයෙන් ශාක්‍යමය ප්‍රෝටීන් ලබා ගන්න කැමති අයට මෙය හොඳම තේරීමක්. 3. ප්‍රතිශක්තිය ශක්තිමත් කරයි. පම්කින් සීඩ් වල සිංක් ඉතා හොඳ ප්‍රමාණයක් තියෙනවා. සිංක් කියන්නේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය හොඳින් ක්‍රියා කරවන්න අවශ්‍ය ඛනිජයක්. ඒ වගේම තුවාල සෙවීමටත් උපකාරී වෙනවා. 4. හොඳ නිින්දකට උදව් වේ. ඔබට රාත්‍රියේ හොඳට නිින්ද යන්නේ නැද්ද? පම්කින් සීඩ් වල තියෙන මැග්නීසියම් සහ ට්‍රයිෆෝන් කියන සංයෝගය තිබෙන නිසා සංසුන් බව වැඩි කර නිින්දේ ගුණාත්මක භාවයට සහාය විය හැකිය. ආහාර ජීර්ණයට හොඳයි. පම්කින් සීඩ් වල තිබෙන ෆයිබර් නිසා බඩවැල් ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට සහාය වෙනවා. ඒ නිසා මලබද්ධය අඩු කර ගැනීමට උපකාරී වෙන්න පුළුවන්. 6. රුධිර සීනි පාලනයට සහාය විය හැකිය. ෆයිබර්, හෙල්දි ෆැට් සහ ප්‍රෝටීන් එකට එකතු වෙලා ආහාරයේ මන්දගාමීව ජීර්ණය වීමට උපකාරී වෙන නිසා රුධිර සීනි වේගයෙන් ඉහළ යාම අඩු කිරීමට දායක විය හැකිය. අස්ථි ශක්තිමත් කරයි. පම්කින් සීඩ් වල මැග්නීසියම්, ෆොස්ෆරස් සහ සිංක් වැනි ඛනිජ බහුලයි. මේවා නිරෝගී අස්ථි සහ දත් පවත්වා ගැනීමට වැදගත් පෝෂක වේ. කොච්චර කන්නද? දිනකට අතේ කුඩා මිටක්, ඒ කියන්නේ ග්‍රෑම් 25ක් 30ක් පමණ ප්‍රමාණවත්. ලුණු වැඩිපුර දාලා තියෙනවා වෙනුවට ලුණු නොදැමූ හෝ සැහැල්ලුවෙන් රෝස්ට් කරපු පම්කින් සීඩ්ස් තෝරා ගන්න. වැඩිපුර කෑවොත් කැලරි සහ තන්තු ප්‍රමාණය වැඩි වෙන නිසා සමහර අයට බඩේ අසහනයක් ඇති විය හැකිය. ඉතින් යාළුවනේ මේ පුංචි පම්කින් සීඩ් වල තියෙන්නේ ලොකු සෞඛ්‍ය රහස් ගොඩක්. ඔබ මේවා කාලා තියෙනවද? ඔබේ අත්දැකීම් කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මෙවැනි සෞඛ්‍ය වීඩියෝ තවත් බලන්න ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න.